මොකක්ද ඉතින් වඩේ කතාව? වඩේ එකක් තිබ්බද? ඔව්. හා? තියලා තිබ්බා. හා? ඒකක් කොයි ළඟින් තිබ්බා. ඒක මම බඩගිනි ගියා. කොහෙටද? මෝස්ටේ ගාවට. ඉබස්සිල් දුන්නා එකක්. මොස්ටර්ට? ඔව්. ආහා ඒක දීලා යාළුවා. ඔයාට ඒක දුන්නේ. ඔයාට එක ගත්තේ නෑ මං. අනේ ගන්න බැරි වුණාද මට එකක්? ඔව්. ඊළඟ දවසේ මට එකක් ගන්න ඈ. හා. හා. වඩේ රහයිද? මං මට එකක් ගත්තේ නෑ. ඔයාට එකක් ගන්නත් බැරි වුණාද? ඔව්නේ. සල්ලි තිබුණේ නෑ අතේ? නෑ. ඒකනේ. අපි තාත්තිකින් සල්ලි ටිකක් ඉල්ල ගමු එහෙනම් පස්සේ ඈ. එහෙම කරමු නේද? දැන් ඉතින් අර ඔයාගේ පර්ස් එකේ තියෙනවනේ. මගේ පර්ස් එකේ නෑ. තාත්ති ඔක්කොම අරගෙන මගේ පර්ස් එකේ තියෙන ඒවා. ඈ? ඔව්. ඉතින් මේ ගියා ආගෙන මට දැන් යන්න බෑ. මේ අහන්නකෝ ඉතින් ඔයා මට කතා මාත් කියන්නේ නේද? බෑ දැන් අපේ ඇඟ රිදෙනවා. තාත්ති එනකන් ඉන්න. මේ අනේ ඉතින් thank you මියට හොඳේ. ඉතින් මම මේ ෆෝන් එකත් ටිකක් කළා. ඉතින් මේ අර කතාව කියන්න මට කතාවක් කියලා දෙනවා කිව්වේ. මේ කිලි උරයිද? තව චූටි එකක් කියලා දෙන්න ප්ලීස්. කොහොල්ල බබා. හැමෙන් කියන්න. හා කොහොල්ල බබා. එතකොට මට කැස්සේ ඉඳන්න වැඩි නෑ නෑ කැස්සක් එන්නේ. මේ කියන්නකෝ ඉතින් මේ කොහොල්ල බබාගේ කතාව. ඉන්න බලන්න වයින්වද කියලා. වහින්නේ. මට කියලා දෙන්නකෝ කොහොල්ල බබාගේ කතාවනේ. වහිනවද? පූල් එකට වතුර වැටෙනවා පේනවද? පූල් එකට වතුර වැටෙනවා පේනවද? පොද වැටෙනවා පේනවද? පේනවද? පූල් එකට වතුර වැටෙනවා නම් වහිනවා. ඒකෙන් තමයි හරියටම හොයාගන්නේ වහිනවද නැද්ද කියලා. අපි බලමු